සිතීම අති භයංකාරය, නොසිතීම අනුමත කිරීමය. එබැවින් හිස සලමි සිනාසෙන. එකිනෙකට පරස්පර විශ්වාසයන් දෙකක් නිවැරදි යයි එකවර පිළිගැනීමේ ක්‍රියාව තමයි දිවිචින්තාව කියලා කියන්නේ. විශේෂයෙන් දේශපාලනික ඉගැන්වීම් වල ප්‍රතිඵලයක් ලෙස ප්‍රතිවිරුද්ධ මත හෝ විශ්වාසයන් එකවර පිළිගැනීම. ධනයි එකට ගුණ කළාම එන උත්තරයක් ධන. ඍණයි ගුණ කළාමත් එන උත්තරය ධන. ඇත්තයි කොහොමත් ඇත්ත. එහෙනම් බොරුවයි ගුණ කළාම ලැබෙන උත්තරයත් ඇත්තද? අපි බලමු. මුලින්ම මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. බොරු දෙකකින් ඇත්තක් නිර්මාණය කරන්න පුළුවන්ද? එක මනසකට ස්වාමිවරු දෙන්නෙක් ඉන්න පුළුවන්ද? ඒ කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. බොරු කීම වැරදි බව මම දන්නවා. ඒ බව දැනම මම බොරු කියනවා. බොරු කියන මම බොරු කීම වැරදි බව කියනවා. එකම මනසක්, ස්වාමිවරු දෙන්නෙක්. ඉතින් අද අපි හොයා බලන්නේ එකිනෙකට පරස්පර විරෝධී මතයක් දෙරීම නැමැති කලාව ගැන. එහෙම නැත්නම් තවත් අපූරු අමුතුම සංකල්පයක් ගැන. ඒ සංකල්පය තමයි ඩබල් තින්ක්. ඇත්තටම මේ එක වචනයක්, ඩබල් තින්ක්. මේ සංකල්පය එක පැත්තකින් ප්‍රහේලිකාව. අනිත් පැත්තෙන් අපිත් නොදැන අපි මේ සංකල්පයේ හිරකාරයෝ බවට පත් වෙලා ඉන්න බව තේරුම් ගන්න අපට ලැබෙන හොඳ අවස්ථාවක්. ඇත්තටම ඩබල් තින්ක් කියන්නේ තනි වචනයක්. හැබැයි සිංහලෙන් තවමත් පැහැදිලි යෙදුමක් නැති. ඒ නිසා මේ වචනයටත් අපි ඉදිරිපත් කරන සිංහල වචනය තමයි ද්විචින්තාව. මතක තබා ගන්න. මේත් අපගේම යෙදුමක්. The act of simultaneously accepting two mutually contradictory beliefs as correct. එකිනෙකට පරස්පර විශ්වාසයන් දෙකක් නිවැරදි යයි එකවර පිළිගැනීමේ ක්‍රියාව තමයි ද්විචින්තාව කියලා කියන්නේ. විශේෂයෙන් දේශපාලනික ඉගැන්වීම් වල ප්‍රතිඵලයක් ලෙස ප්‍රතිවිරුද්ධ මත හෝ විශ්වාසයන් එකවර පිළිගැනීම. දවල්ට නිදාගෙන හිටියට බකමූණා කියලා කියන්නේ කැලේ ඉන්න බුද්ධිමත් පක්ෂියෙක්. ඒ නිසා කැලේ සතුන්ට මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුණාම ඔවුන් ආවේ මේ බකමූණා සොයාගෙන. දවසක් හාවෙක් දුවගෙන මේ බස්සාව හොයාගෙන ආවලු. ඒ පැමිණිල්ලක් කරන්න. හාව පිටිපස්සෙන් හිවලෙකුත් දුවගෙන ආවලු. හාව කියනවලු මේ හිවලා මාව මරන්න හදනවා කියලා. ඒත් එක්කම හිවලත් කිව්වලු මේ හාවා මගේ ඉඩම මැදින් පැනගෙන දිව්වා කියලා. ටිකක් කල්පනා කරපු බස්සා මෙහෙම කිව්වලු මේ කාරණේදී ඔබලා දෙන්නාම නිවැරදි. ඒ කොහොමද? දෙන්නම එක පාරටම ඇහුවලු. මෙතනදී සත්‍ය කියලා කියන්නේ වෙච්ච දේම නොවේ. සත්‍ය කියලා කියන්නේ අද අපි පිළිගන්න කැමති දෙයට. අන්න එදා ඉඳන් මතකයේ කියන දේ කැලෙන් නැත්තටම නැති වෙලා ගියාලු. ප්‍රකාශයක් එහෙම නැත්නම් ප්‍රවෘත්තියක් විතරක් බවට ඒ කැලේ මතකය ඉතිරි වුණාලු. මේ ඩබල් තින්ක් කියන වචනය මුලින්ම කරලියට එන්නේ ජෝර්ජ් ඕවල්ගේ 1984 කියන කෘතියෙන්. මේ කෘතිය ගැන අප කළ වීඩියෝව නැරඹීමට ලබන සතියේ අනිවාර්යයෙන්ම කැඩපතට ගොඩවන්න. ඉතින් ජෝර්ජ් ඕවල්ස්ට අනුව ද්විචින්තාව කියලා කියන්නේ වැරද්දක් විතරක්ම නොවේ. වැරදි බව දැනම වැරද්දක් උනත් නිවැරදි බව විශ්වාස කිරීම. මෙන්න මේ සංකල්පය දේශපාලනයේදී භාවිතා කරන්නේ අපේ භාෂාවෙන් කිව්වොත් පාක්ෂිකයන්ගේ මොළ හොදන්න. එක පැත්තකින් සංකීර්ණ මානව හිතවාදී, අනිත් පැත්තෙන් කුහක මතදරන මිනිස්සු අපට හමු වෙනවා. සමහර වෙලාවට අපිත් නොදැන අපිත් ඒ වගේ වෙන්නත් බැරි නෑ. විශේෂයෙන්ම දේශපාලන පක්ෂ හරි අපූර්වට මේ ක්‍රමවේදය යොදා ගන්නවා. ඔවුන් හරිම ප්‍රවේශමෙන් ඊට අදාළ තිර පිටපත් නිර්මාණය කරනවා. අපි දන්නවා ඇතැම් පක්ෂ කරන්නේ බොරු කියලා. ඒත් ඒ බව දැනත්
අපි ඔවුන් කියන බොරු පිළිගන්නවා. පිළිගන්නවා විතරක් නෙවෙයි අපි ඒ බොරු සාධාරණීකරණය කරනවා. ඒ වගේම අපි දන්නවා තවත් අය හොරකම් කරනවා කියලා. ඒත් ඒ බව දැනත් අපි හොරකම වැරදි බව පිළිගන්න කැමති නැහැ. අපි හිතනවා හොරකම නොකර බෑ කියලා. ඩබල් තින් කියලා හඳුන්වන්නේ අන්න ඒ හා සමාන දේවල්. වැරදි බව දන්නවා. දැනම වැරදි නිවැරදි බව සිතනවා. යුද්ධය සාමයයි. වහල්කම නිදහසයි. ඇස් තදින් වහගෙන ඔහු ගියා ගිනි මැලය දෙසටම. කිසිදාක නොදුටු නදී නම් වතුරම සිඹ යදම් වැල් කසී සලු යයි සිතාගෙන ගුණ ගයා නිහඬතාවේ පරම සත්‍ය සේසිතාගෙන කැඩපතේ ඔහුගේම ඡායාව හඬ තලද්දී දෑත් එක්කර. යුද්ධයක ඇත්තටම සාමයක් තියෙන්න පුළුවන්ද? අද යුද්ධ කිරීමත් යුද්ධ නොකිරීමත් යුද්ධයක්. හිතන්න සතුරු බලවේගයක් ඔබට එරෙහිව යුද වදිනවා. ඒ ගමන්ම යුද වැදීම වැරදි බව ඔබ අතර මතයක් ගොඩා ගන්නටත් ඔවුන් විවිධ උපක්‍රම භාවිතා කරනවා. සමහර විට මේ උපක්‍රමය ඔබ දැනට අදහන ආගම වෙන්නත් පුළුවන්. දැන් අපේ ආගමේ හැටියට අපි අවිහිංසාවාදී වෙන්න ඕනේ. ඒත් යුද්ධයට අපි කෙලින් මුහුණ නොදුන්නොත් ඒ අය අපව පරාජය කරනවා. ඇතැම් විට අපව මරා දමාවි. දැන් අපිට හිතා ගන්න අමාරුයි. අප අදහන ආගමට අනුව අපි යටත් වෙනවද? එහෙම නැත්නම් සටන් කරනවාද කියලා. දැන් අපි ඉන්නේ ditth චින්තනයකට හසු වෙලා. අපි ඉස්සරහට යනවා. ආපහු පස්සට එනවා. අපව මේ චින්තන උගුලට අසු කරලා සතුර සිල් ගන්නෙත් නැහැ. ඉතින් දේශපාලනය කියන්නේ ආගම නෙමෙයි. එතනදී වැදගත් වෙන්නේ තීරණ. භගවත් ගීතාවේ මෙන්න මේ ගැටලුව අර්ජුනටත් ඇති වෙනවා. ඒ වෙලාවේ ක්‍රිෂ්ණ අර්ජුනට කියනවා ඔබ දැන් කරන්න ඕනේ ඔබට පැවරිලා තියෙන රාජකාරිය විතරයි. ප්‍රතිඵලය හොඳ වෙන්න පුළුවන්. නරක වෙන්නත් පුළුවන්. අපි ගසක් හිටවන්න ඕනේ. ඒ ගෙඩි කන්නම නොවේ. ගසක් සිටවීම හොඳ නිසාම. සිතීම අති භයංකාරය. නොසිතීම අනුමත කිරීමය. එබැවින් හිස සලමි සිනාසෙමි. අනෙක වහල්කම නිදහසක් වෙන්න පුළුවන්ද? හිතන්න අපට වඩා බලවත් රටක් අපව ඒ අයගේ පාලනයට යටත් කරගන්න විවිධ උපක්‍රම භාවිතා කරනවා. අපේ රටට මුදල් නැහැ. හොඳ මිනිස්සුත් නැහැ. නීතිය වල් වැදිලා. හොරකම බොරුව ඉහවහා ගිහින්. දැන් අපට හිතෙනවා මෙහෙම ඉන්නවට වඩා හොඳයි යටත් වීම කියලා. ඉතින් ඔබ දන්නවද? ඒ නිසාම අද ඉස්සර වගේ රටවල් අල්ලගන්න යුද්ධ කරන්නම ඕන නැහැ. අපූර්ව උපක්‍රම භාවිතා කරලා ජනතාව ditth චින්තනයක එහෙම නැත්නම් ද්වි චින්තාවක ගොදුරක් බවට හැරවීම පමණක් ප්‍රමාණවත්. හිස සලා අනුමත කරමි. බොරු බව දැනම ගැලවීම එතනය. එකම එක වචනයක් තහනම් කරපු එකමත් එක රටක් තිබුණා. ඒ රටේ භාවිතයට තහනම් වුණ වචනය තමයි නැහැ කියන වචනය. ඉතින් ඒ රටේ නැහැ කියලා දෙයක් තිබුණේ නැහැ. දවසක් ඉර බැහැගෙන යද්දි අහස රතු පාටට හැරුණා. රටේ නායකයා කිව්වලු අර බලන්න අහස අමුතු නිල් පැහැයකට හැරිලා කියලා. හැමෝම hina වෙලා හිස සැලුවාලු. ඒත් පොඩි ළමයෙක් හෙමින් කොඳුරලා කිව්වලු ඒත් අහස රතු පාටයි කියලා. ඒ ළමයා නොකිය කියලා තිබුණේ අහස ඇත්තටම නිල් පාට නැහැ කියන කාරණය. ඊට පස්සේ ඒ රටේ බලධාරීන් එකතු වෙලා ඒ ළමයාව චින්තනය නිවැරදි කිරීමේ පාඨමාලාවකට යොමු කළාලු. පාඨමාලාවෙන් පස්සේ ඒ ළමයා ආපහු ඇවිත් තියෙන්නේ hina වෙවි. එදා ඉඳන් වැරදිලාවත් නැහැ කියලා ඒ ළමයා කිව්වේ නැහැ. හැබැයි එදා ඉඳන් එයාගේ ඇස්වල තිබුණේ හරිම හිස් බැල්මක්. රතු පාටට රටේ නායකයා නිල් පාට කීවම ළමයාගේ හිත කියන්නේ ඒ නිල් පාට නොවන බව. ඒත් එක්කම එයා පුරුදු වෙලා තියෙන්නේ නායකයා කියනවා නම්
රතු පාටත් නිල් පාට කියලා පිළිගන්න. ඒ කියන්නේ එහෙම හිතන්ට පුරුදු වුණු මිනිස්සු මැද ද්විචින්තාව වැරදි නැහැ. එයාට ද්විචින්තාව කියලා කියන්නේ පාලනය පිළිබඳ කතාවක්. හිතට වැරදි බව තේරුණත් නීතියට හිස නැමීමක්. කවියකින් කියනවා නම් හිස් කබලයට සීතල යුද්ධයක් ද්විචින්තාව සිතවිලි යුද වදිනමුත් නොදිනන ප්‍රශ්න නොකරන තුරාවට හිත හෙමින් කොඳුරයි දැන් ඔබත් නිදහස්. ඉතින් ද්විචින්තාව තියෙන ගොදුරු බිමක ඔබ වැරදිකාරයෙක් වෙන්නත් පුළුවන්. නමුත් පැහැදිලිව යමක් දකින්න නම් ඔබ නිර්භීත පුද්ගලයෙක් වෙන්න වෙනවා. ඉතින් හිතන්න මෙම වීඩියෝවත් අනිත් වීඩියෝ වගේම මිනිසුන් අතරට නොයන බව අප නොදන්වාම නොවේ. ඒත් ඔබ අතරින් එකම එක අයකුට හෝ ඔබේ හිස් කබලයට නලියන විවිධ ද්විචින්තාවන් ගැන දැනුණා නම් එයම ඔබේත් මගේත් ගැලවීමම වේවි. ඉතින් සොඳුරු මිනිසුන් සමග සොඳුරු ඉසව්වක් කරා ඇදෙන සොඳුරු චාරිකාවක නිරුතු සොඳුරු සමාජිකයෙක් වන්න. කැඩවතට ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. අනිවාර්යෙන් බෙල් අයිකනයත් ක්ලික් කරන්න. නැවත හමු වෙන තුරු ශිවාච සුන්දරාච භවතුතේ ජීවන යාත්‍රා. යහපත්ද සුන්දරද වේවා ඔබගේ ජීවන ගමන.